අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගය ගැන. මොකද්ද ප්‍රාග්ඓතිහාසික යුගය කියලා කියන්නේ? ප්‍රාග්ඓතිහාසික යුගය කියලා කියන්නේ ලිඛිත සාධක කිසිවක් හමු නොවන යුගය අපි කියනවා ප්‍රාග්ඓතිහාසික යුගය කියලා. මොකද මානවයාගේ මුල් කාලීන යුගය තමයි මේ ප්‍රාග්ඓතිහාසික යුගය කියලා කියන්නේ. ඒතකොට මානවයා තරම් දියුණු තත්වයක ඉඳපු එක්කෙනෙක් නෙමෙයි ප්‍රාථමික අවස්ථාව. එහෙම නැත්නම් ගල් යුගයේ විසූ මානවයාට ලියන්නට කියන්නට බෑ. ඒ හින්දා මේ යුගය අපි ගල් යුගය කියලාත් කියනවා. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ අධ්‍යයනය කරනකොට අපිට සාධක හමුවන ප්‍රධාන ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ සාක්ෂි හමුවන ප්‍රධාන ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි රත්නපුරේ හා එවට තියෙන මැණික් පතල් ටික. දෙවෙනි එක තමයි ඉරණමඩු සැකස්ම. ඔය කියන ප්‍රදේශවල කැණීම් කරනකොට ඒ ප්‍රදේශයෙන් හමුවෙච්ච ගල් මෙවලන් තුලින් අපිට ප්‍රාග්ඓතිහාසිකයේ මානවයා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවල විවිධ පළාත් වලින් හමුවෙච්ච ගල් ගුහා වලින් අපිට ප්‍රාග්ඓතිහාසිකයේ මානවයා පිළිබඳ තොරතුරු ලබා ගන්නත් පුළුවන්. එතකොට සරල විභාගෙදී ඇහුවොත් එහෙම ඔබගෙන් ප්‍රාග්ඓතිහාසිකයේ කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් ලිඛිත ඉතිහාසයේ ආරම්භ වීමට පෙර යුගය තමයි ප්‍රාග්ඓතිහාසික යුගය කියන්නේ කියලා. දැන් අපි බලමු මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයාගේ ශරීර ස්වභාවය කොහොමද කියලා. ඔයා නිකමට හිතන්නකෝ මේ ආදි කාලීන මානවයා ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයාගේ ලක්ෂණ ගත්තොත් එහෙම මේ මානවයා ඇවිල්ලා අපි අනුමාන කරන චිම්පන්චියෙක් වගේ. හරිද? ඔයා චිම්පන්චියෙක් මතකද ගන්නකෝ. චිම්පන්චියාගේ පළවෙනි ලක්ෂණය තමයි ශරීරය පුරා රෝම තියෙනවා. එතකොට මේ ප්‍රාග්ඓතිහාසිකයේ මානවයාගේ ශරීරය පුරා රෝම වැවිලා තියෙනවා. එතකොට තව ලක්ෂණයක් තමයි මේ ප්‍රාග්ඓතිහාසිකයේ මානවයා වැඩි හරියම් ආහාර ගත්තේ දඩයම් කරලානේ. දඩයම් කරලා සතුන් දඩයම් කරලා තමයි ආහාර ගන්නෙ. එතකොට මේකෙදි ඒගොල්ලන්ට විශාල දත් පිහිටලා තිබ්බා. මොකද්ද? විශාල දත් පිහිටලා තිබ්බා. එතකොට විශාල කටක් තිබ්බා සහ නහය ගත්තට පස්සේ විශාල නහයක් ඒ වගේම තමයි පැතිලි නළලක් තිබ්බා මේ මානවයාට. සාමාන්‍ය පුරාවිද්‍යාඥයෝ ඇටසැකිලිත් එක්ක අනුමාන කරනවා මේ කාලේ වන විට සාමාන්‍ය වැඩිණු පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 174ක් වගේ වන අතර වැඩිණු ගැහැණියෙකුගේ උස සෙන්ටිමීටර් 166ක් විතර වෙනවා කියලා. ඊට පස්සේ මේ මානවයා, ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසිකයේ මානවයාගේ මොළයේ විශ්කම්භය ගත්තොත් එහෙම වැඩිණු පිරිමියෙක්ගේ පුතේ ඝන සෙන්ටිමීටර් 1600ක් විතර වෙනවා මොළයේ විශ්කම්භය. ගැහැණියගේ මොළේ විශ්කම්භය ඝන සෙන්ටිමීටර 920යි. ඉතින් ඒතකොට අපිට පේනවා මොළේ අතින් ගත්තොත් එහෙම මොළේ වැඩිපුරම දින කාටද? පිරිමි වැඩිණු පිරිමියෙක්ගේ මොළේ තමයි මොළේ වර්ධනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි විදිහට තව සාධකයක් විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මේගොල්ලන්ගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 35 40ක් වගේ තමයි මේ ප්‍රාග්ඓතිහාසිකයේ මානවයෙක් ජීවත් වුණේ. මේ යුගයේ මානවයා ගත්තට පස්සේ දැන් මෙයා ජීවත් වුණේ කොහොමද? සාමාන්‍ය පුරාවිද්‍යාඥයෝ අනුමාන කරනවා මේ යුගයේ මානවයෝ කණ්ඩායම් වශයෙන් ජීවත් වුණේ. එක කණ්ඩායමක සමාජික මංගුවනේ 15ක් 25ක් අතර වගේ වෙනවා කියලා. හරි. මේගොල්ලෝ 5 දෙනෙක් ජීවත් වෙන්න වර්ග මීටර 50ක් වගේ අපසරියක් ප්‍රමාණවත් වුණා කියලා පුරාවිද්‍යාඥයෝ අනුමාන කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි බණ්ඩාරවල චර්ච් හිල් කියන ස්ථානයේ කැණීම් කරනකොට එකේ හම්බෙනවා ඇටසැකිලි 25ක්. ඉතින් මේ ඇටසැකිලි 25 තුල ගණන් කරනකොට වපසරිය වර්ග මීටර 150යි. ඉතින් වර්ග මීටර 150ක ජීවත් වෙලා තියෙනවා මිනිසුන් 25 දෙනෙක් විතර. ඊට පස්සේ තමයි බෙල්ලම්බැදි පැලැස්ස. බෙල්ලම්බැදි පැලැස්සේ හමු වෙනවා ඇටසැකිලි 30ක් විතර. ඉතින් ඒ හරිය ගත්තට පස්සේ ඒ හරිය වපසරිය ගත්තට පස්සේ වර්ග මීටර 120යි. ඉතින් වර්ග මීටර 120ක ජීවත් වෙලා තියෙන්නේ මානවීන් 30 දෙනෙක් වගේ සංඛ්‍යාවක් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේගොල්ලන්ට මහා ලොකු අපසරියක් ඕනේ නැහැ. පිරිසක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් තමයි මේගොල්ලෝ සංවිධානය වෙලා ඉඳී කියලා. ඊට පස්සේ වැදගත්ම කාරණාව තමයි අපේ ළමයි ගොඩක් බය වෙන දෙයක් තමයි විභාගය දෙවුවට පස්සේ මේ අභිචාර විධි. මේ අභිචාර විධි කියන්නේ මොකක්ද? අභිචාර විධි කියලා කියන්නේ යම් කෙනෙකු මිය ගියාට පස්සේ කරන විධි විධාන. යම් කිසි මානවයෙකු මිය ගියාට පස්සේ වර්තමානයේ හෝ වේවා අතීතයේ හෝ වේවා මිය ගියාට පස්සේ කරන පිළිවෙත් ටික තමයි අපි කියන්නේ අභිචාර විධි කියලා. ඒතර මේ ප්‍රාග්ඓතිහාසිකයේ මානවයාගේ අභිචාර විධි ගත්තට පස්සේ ඊටාම අමුතු තේරුම් ගැනීමට නොහැකි වූ අභිචාර විධි ක්‍රමයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නකොට ගල් ගුහාවක් තුල යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ
ඒ මිය ගිය තනත්තව ඇට කැබල්ලක් හරි කොඩු කැබල්ලක් හරි අරගෙන එතන තියෙන මේ තමන් ඉන්න ගල් ගුහාවේ චුටියට වලක් හරලා ඒ වලට උඩ දාලා ඊට උඩින් කොළරොඩු ඒ වටේ පිටාවේ තියෙන හැම දෙයක්ම දාලා එයාව වහලා තමන් සංචාරක ජීවිතය ගත කරනවා. පස්සේ කාලිකව එතනට නැවත ඇවිල්ලා පිරිස අර මිය ගිය තනත්තව නැවත ගොඩ අරගෙන එයාගේ ඇට කැබිලි වලට ගුරුගල් කියන පාෂාණය කුඩු කරලා දීර්ඝයක් වශයෙන් ඒක මුළු ශරීරය පුරාම තවරලා තියෙනවා. එතකොට අපිට බෙල්ලැම්බැති පෙළස්ස, පායියංගල, ඊට පස්සේ රාවණෑල්ල ගුහාව ඒ ප්‍රදේශයෙන් හම්බෙච්ච හැම එකම ඔය කියන ශරීරවල ගුරුගල් ආලේප කරලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම රාවණෑල්ල ප්‍රදේශය. ඔය රාවණෑල්ල ප්‍රදේශයේ හම්බ වෙනවා මිනිස් හිස් කබල. එතකොට මේ මිනිස් හිස් කබල සිදුරු දෙකට බෙදලා ඔළුවේ. මිනිස් හිස් කබල සිදුරු දෙකට බෙදලා ඔළුවේ එක පැත්තක දාර, ඒ කියන්නේ ශරීර මොලෙන් නිරාපු දාර ගලක උපමට්ටම් කරලා තියෙනවා. අනිත් පැත්තේ ගුරුගල් ආලේප කරලා තියෙනවා. එතකොට ඒක හොඳ අභිචාර විධි ක්‍රමයක්. එතකොට ගුරුගල් ආලේප කරලා කියලා අපිට සාක්ෂි පැහැදිලිව පෙන්වන්න පුළුවන් ස්ථානයක් තමයි ඔය රාවණෑල්ල ප්‍රදේශයෙන් හම්බෙච්ච සාධකය. අනිත් එක තමයි අපිට හම්බෙනවා පටදොබල එන ප්‍රදේශිනුත් හම්බෙනවා ඇට සැකිලි කිහිපයක්. හැබැයි මේ ඇට සැකිලි කිහිපේ හරි විශේෂයි. මේක පුරාවිද්‍යාඥයන්ට හොයාගන්න අපහසුයි. මොකක්ද මේ කාරණාව කියන එක? මේ බටනොබලෙන් හම්බෙන ඇට සැකිලි කිහිපය නමා වකුටු කරලා තියෙන්නේ. ඒ කියන්නේ නැමිලා වකුටු කරලා ඉන්න ආකාරයක් තමයි මේ ඇට සැකිලි ටික පුරාවිද්‍යාඥයන්ට හමු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් ඇට සැකිලි 9ක් විතර හම්බෙනවා පායංගල ලෙනින්. එතකොට අපිට පේනවා ඒ කාලේ තිබිච්ච ප්‍රධාන අභිචාර විදියක් තමයි මොකක්ද? කෙනෙකු මිය ගියාට පස්සේ ඉන්න ස්ථානය වලදාලා පස්සේ කාලෙක ඇවිල්ලා ඔහුගේ ශරීරය පුරා ගුරුගල් ආලේප කිරීම. එතකොට මේක ඇවිල්ලා මේ යුගයේ තිබ්බ අභිචාර විදියක්. හරි, දැන් අපි කතා කරමු ප්‍රාග්යිතිහාසයේ තාක්ෂණය පිළිබඳව. ඉතින් තාක්ෂණය පිළිබඳව කතා කරනකොට අපිට හම් වෙන ප්‍රධාන සාධක තමයි සාක්ෂි තමයි මේ කාලේ භාවිතා කර ගල් මෙවලම්. එතකොට මේ කාලේ භාවිතා කර ගල් මෙවලම් ගත්තට පස්සේ මේවා චාමිතක හැඩයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍ය සෙන්ටිමීටර් 4.5ක් සහ ඊට වඩා අඩු මීටර් ගානකින් තමයි මේ කියන ගල් මෙවලම් හදලා තියෙන්නේ. එතකොට මේ ගල් මෙවලම් හදන්නේ පීඩන ශල්කණය යොදලා. මොකද්ද මේ පීඩන ශල්කණය කියලා කියන්නේ? පීඩන ශල්කණය කියලා කියන්නේ වෙරක් යොදා නැත්නම් බලයක් යොදා ගල් පතුරක් අතින් කඩා ගැනීම. අතින් පහරක් දීලා බලයක් යොදලා ගල් පතුරක් කඩා ගැනීම තමයි අපි මේ පීඩන ශල්කණය කියලා කියන්නේ. ඔහොම ගල් පතුරක් කඩාගෙන ඒ ගල් පතුර උපමට්ටම් කරලා ආයුධයක් විදිහට හදාගත්ත මානවයා මේක යොදාගති ප්‍රධාන වශයෙන් දඩයම් කරන්න. දඩයමට අමතරව සීරීමට, කෙටීමට සහ සතෙකු හමගහ ගන්න සහ තමන්ගේ එදිනෙදා අවශ්‍ය වැඩ කටයුතු කරගන්න තමයි මේ කියන ගල් මෙවලම් භාවිතා කරේ. එතකොට මේ ගල් මෙවලම් හදනකොට විශේෂයෙන් භාවිතා කරපු දෙයක් තමයි ත්‍රිවාණා ගල් සහ සුළු වශයෙන් කහඳ පාෂාණය යොදාගත්තා. එතකොට වැඩිපුරම හදලා තියෙන්නේ ත්‍රිවාණා ගල් වලින්. දැන් අපි දන්නවා ප්‍රාග්යිතිහාසයෙන් පසු උදා වෙන්නේ පූර්වයිතිහාස යුගයේනේ. පූර්වයිතිහාස යුගයේ වෙන විටත් මේ ගල් මෙවලම් භාවිතාව තිබ්බා කියලා අපිට හල්දුම් මුල නිවාසයේ කැණීම් කරනකොට හමු වෙනවා. මොකද පූර්වයිතිහාසික යුගයේ උදා වුණාට පූර්වයිතිහාස යුගයට ගියාට මානවයා සම්පූර්ණයෙන්ම ගල් මෙවලම් භාවිතා කිරීම අයින් කරලා තිබෙන්නේ. හල්දුම් මුල නිවාසයේ වැඩිපුරම හම්බුනේ ගල් මෙවලම්. ඒත් එක්කම යකඩ මෙවලනුත් තිබ්බා. ඒතර අපිට කියන්න පුළුවන් ඉතිහාස යුගයේ මානවයා වැඩි හරියක්ම භාවිතා කරලා තියෙන්නේ ගල් මෙවලම්. ඒතර ඒගොල්ලන් තාක්ෂණයේ පෙන්වන ප්‍රධානම සාධකයක් තමයි ගල් මෙවලම් කියන සාධකය.